සමහර විට මම මේ කියන්න යන කතාව අසාධාරණ වෙන්නත් පුළුවන්. ඒත් කාලයත් එක්ක මට දැනෙනවා ඔයාට මාව හිමුණ එක හොඳයි කියලා. මොකද කියනවනම් ආයවා නැති වෙයි කියලා බයෙන් ඔයා වෙනුවෙන්ම බලන් ඉඳපු මිනිස්සයා තවදුරටත් ඔයාගේ ජීවිතේ නෑ. ඔයාට මතකද? ඔයාට පොඩි අසනීපයක් වුණත් ළඟින් ඉඳගෙන හැම දේම හොයලා බලපු පරිස්සම් කරපු මිනිස්සයත් නැහැ. ආගෙන් මැසේජ් එකක් කෝල් එකක් නැති වුණාම ටක් ගාලා කලබල වෙලා හැමෝටම කතා කරලා හොඳින්ද කියලා බලපු මතකද ඒ ආදරණීයම මිනිස්සයා? ඒ මිනිස්සයා දැන් නැහැ. ඔය වැටෙන හැම තැනකදීම අල්ලගෙන මම ඉන්නවනේ කිව්ව මිනිස්සයා. ඒ මිනිස්සයා දැන් නැහැ. අඬන හැම වෙලාවකම සනසනවා කියලා ඇත්තටම පොරොන්දු වෙන්න බැරි වුණත් එකට බදාගෙන අඬන්න හිටපු මිනිස්සයා ඔයාට දැන් නැති වෙලා ඉවරයි. මතකද ඔයාට? පොඩි පොඩි තෑගි ගෙනල්ලා දීලා ඔය පුදුම වෙද්දී දිලිසෙන ඇස් දිහා බලාගෙන සතුටුන මිනිස්සයා දැන් ඔයාගේ ජීවිතෙන් සෑහෙන ඈතටම ගිහින් ඉවරයි. ඉඳ හිටක හෝ පොඩි පොඩි හාදු වලින් මතකද ඔයාව පුරවපු ඔළුව අත ගාපු බදාගෙන ආදරේ කියාපු ඔයා ළඟටම වෙලා හිටපු ඒ ආදරණීයම මිනිස්සයා දැන් නැහැ.